ලබන සෙනසුරාදා ශුද්ධ වූ කුර්සියේ ආශිර්වාදය සදහැවතුන්ට ලබා දීම සවස 6ට කටුනායක අප ස්වාමිදෝගේ සිද්ධාස්ථානයේදී ආරම්භ වෙනවා. මෙම වතාවේ ශුද්ධ වූ කුර්සිය හිස මත තබා ආශිර්වාද කිරීම ආරම්භ කරනු ලැබුවේ වසර 40කට පසුයි. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලතුමා ශ්‍රී ලංකාවෙන් තෝරා ගනු ලැබූ පළමු වන අපොස්තලතුමා ලෙසත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දර්ශනය වී තෝරා ගනු ලැබූ දෙවන අපොස්තලතුමා ලෙසත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ අපොස්තලවරු කණ්ඩායමේ දස 4 වෙනි අපොස්තලතුමා ලෙසත් පත් වී වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙම ශුද්ධ වූ කුර්සිය හිස මත තබා ආශිර්වාදය දානය කිරීමේ පිළිවෙත සිදු කෙරෙන අතර 2026 පෙබ්‍රවාරි දක්වා සෙනසුරාදා දිනවල සවස මෙම ශුද්ධ වූ කුර්සියේ ආශිර්වාදය දානය කිරීම බලාපොරොත්තුවයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී දර්ශනය වී අපොස්තලතුමෙක් තෝරා ගනු ලැබුවේ 1975 පෙබ්‍රවාරි 7 වෙනි සිකුරාදා දින සවසයි. ඒ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලතුමයි. ඊට පෙර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වී තෝරා ගනු ලැබූ පළමු වන අපොස්තලතුමා වූයේ ශුද්ධෝත්තම පාවුලු අපොස්තලතුමයි. දර්ශනය සිදු වූයේ සිරියාවේ දමස්කස් නගරයේදී. ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී සිදු වූ මෙම පූජනීය අපොස්තලවර ප්‍රධානයට 50 වසරක් හෙවත් 800 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශුද්ධ වූ කුර්සියේ ආශිර්වාදය දානය කිරීම නැවතත් ආරම්භ කර ඇති අතර මේ වන විටත් සිදු වී ඇති ප්‍රාතිහාර්යයන් සංඛ්‍යාව ඉමහත් ප්‍රමාණයක් වෙනවා. නිර්මල කන්නේ මරියොත්තමාවන්ගේ මඟ පෙන්වීමක් මත මෙම ශුද්ධ වූ කුර්සියේ ආශිර්වාදය දානය කිරීමට ආරම්භ කරනු ලැබුවේ 1975 පෙබ්‍රවාරි මාසයේදී. ඒ නිර්මල කන්නේ මරියොත්තමා වූ කටුනායක අප ස්වාමිදෝගේ සිද්ධාස්ථානයේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලතුමාණන්ට දර්ශනය වීමට ආරම්භ කරනු ලැබූ කාලයයි. එතුමියගේ දර්ශන පෙළ මේ වන විට 23 වතාවක් සිදු වී ඇති අතර ප්‍රථම වතාවට නිර්මල කන්නේ මරිය මාතාව වූ ශුද්ධෝත්තම අපොස්තලතුමන් ඉදිරියේ දර්ශනය වූයේ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දිනයි. 1975 වසරේ පෙබ්‍රවාරි මාසයේදී ප්‍රථම වරට මෙම ශුද්ධ කුර්සියේ ආශිර්වාදය ලබා දෙනු ලැබුවේද ශුද්ධෝත්තම අපොස්තලතුමන් විසින්මයි. අද 800 වසරක් සම්පූර්ණ වන මෙම ස්වර්ණ ජුබිලි වසරේදීද උන්වහන්සේ විසින්ම ශුද්ධ කුර්සිය විශ්වාසිකයන්ගේ හිස මත තබා ආශිර්වාදය ලබා දීම කොතරම් භාග්‍යයක්ද වාසනාවක්ද. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධාස්ථානය පිහිටා ඇත්තේ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය අද්දරයි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධාස්ථානය පිහිටි ස්ථානය 20 වෙනි සැතපුම් කණුව නැතහොත් 20 කණුව යනුවෙන්ද අතීතයේ සිටම හඳුන්වනු ලබනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරට පිවිසෙන මාර්ගයේද ආරම්භ වන්නේ සිද්ධාස්ථානය ඉදිරිපිටිනුයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මීගමුව දෙසට ගමන් කරන විට ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට සිද්ධාස්ථානයට ඇත්තේ කිලෝමීටර් 6ක දුරක් පමණයි.